Hi, welcome back to my YouTube channel. ඉතින් දැන් වෙලාව රෑ 12ට විතර ඇති. අපි මේ දැන් යන්න හදන්නේ කතරගම. ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ මම පළවෙනි වතාවට තමයි මේ කතරගම යන්නේ. ඉතින් මේ යන්නේ අයියාගේ වෙඩින් ෂූට් එක තියෙන නිසා ඒකට පොඩි සපෝට් එකක් දෙන්න තමයි මේ යන්නේ. කොහොම හරි අපි හිතුවට වැඩි වෙලාවක් ගියා අපි කතරගමට එන්න. දැන් වෙලාව පාන්දර 4ට විතර. ඉතින් අපිට නිදිමත නිසා අපි මෙන්න මෙතනින් නැවැත්තුවා නෙස්කැෆේ ගන්න. දැන් නම් වෙලාව පාන්දර 4ට විතර ඇති. මාරම හොළඟයි දුවිල්ලයි. අපි මෙන්න මෙතනින් තමයි අපි නෙස්කැෆේ බිව්වේ. ඊට පස්සේ අපි මේ විදිහට නෙස්කැෆේ එකත් අරගෙන කාලා අපි ආයිලයිස් තුනා ගමන ඉතුරු ටික යන්න. දැන් අපි යන්න ඉන්න තැනට හිතුවටත් වැඩිය ගොඩාක් පරක්කු වෙලා තමයි තියෙන්නේ. ඉතින් හරියටම ෂූට් එක තව පැය 2කින් විතර පටන් ගන්න තිබුණ නිසා අපිට හරිම පොඩි වෙලාවක් තමයි ඉතුරු වෙලා තිබ්බේ අනිත් වැඩ ටික කරගන්න. ඉතින් මම තමයි මගේ නෑනට එදා දවසේ බියුටිෂියන් විදියට මේකප් එකක් දැම්මේ. ඇත්තම කියනවා නම් මම ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් අපිට කතරගම පැත්තෙන් බියුටිෂියන් කෙනෙක් හොයාගන්න අමාරු වුණ නිසා ඒ වෙලාවේ හැටියට ඉතින් මං යාට ලස්සන මේකප් එකක් දාලා දුන්නා. හරියටම පැයක් එකමාරක් වගේ ඇතුළත මං එයාට hair and makeup දෙකම ලස්සනට කරා. ඉතින් ඊට පස්සේ අපි ටක් ගාලා ලෑස්ති වෙලා මේ ආවේ කතරගම දේවාලෙට. හැබැයි මේ යන්නේ නම් ඉස්සලාම කතරගම දේවාලෙට නෙමෙයි ඇත්ගාල පැත්තට තමයි යන්නේ. මොකද අපිට ෂූට් එක තිබ්බේ විශේෂ කෙනෙක් එක්ක. ඉතින් එයාත් එක්ක තියෙන නිසා අපි හරියටම වෙලාවට එතනට යන්න වුණා. අපි බලමු මේකේ විශේෂ කෙනා කවුද කියලා. මේ ඉන්නේ මෙන්න මෙයා තමයි විශේෂ කෙනා. ඉතින් කවුරුත් දන්න කතරගම වාසනා එක්ක තමයි ෂූට් එක තිබ්බේ. ඉතින් පේනවනේ මෙයා විදිහින් නොදන්න කෙනෙක් නෑ. එයාත් ඉතින් ෂූට් එකට ඕන විදිහට ඉතින් අපිට උදව් වෙන විදිහටම හිටියා. හැබැයි ඉතින් ඒ ෆොටෝස් මුකුත් නම් අපිට මේකේ අප්ලෝඩ් කරන්න බෑ. ඉතින් ඒ වැඩේ ලස්සනට කරගන්න අපිට ඉතින් එයාත් උදව් වුණා. අන්තිමට මෙන්න මේ විදිහට එයා යාළු වුණා අපිත් එක්ක. පේනවනේ එයාට කන්න දෙනවා නම් එයා හරිම සතුටුයි. ඉතින් ඒ වැඩෙත් කරගෙන අපි කතරගම දේවාලෙට යන්න තමයි මේ යන්නේ. පෙරහැර ඉවර වෙලා තිබුණත් සෙනග නම් අඩුවක් තිබුණේ නැහැ. එදත් වෙනදා වගේම සෙනග හිටියා. ඉතින් මේ පේන්නේ නම් ඔයාලට කතරගම දේවාලයේ එක පැත්තකින් මැණික් ගඟ ගලන විදිය. ඉතින් පේනවනේ මේතන නම් හරියම නිස්කලංකයි. ඊට පස්සේ අපි මේ විදිහට ඉතින් උදේට කාලා ලෑස්ති වුණේ උදේට තියෙන තේවාවේ දෙතිස් ව්‍යංජන පූජාව පූජා කරන්න. මෙන්න මේ විදිහට ලස්සනට ඒක ඉතින් ලෑස්ති කරලා තිබ්බා. අපි ඉතින් ඒ ටිකත් පූජා කරලා බෝධීන් වහන්සේ වැඳගෙන අපි ඊළඟට ලෑස්ති වෙන්නේ කිරි දෙහෙර වඳින්න යන්න. එදා නම් පුදුම රසණයක් තමයි තිබුණේ. මං ගියේ පළවෙනි පාර නිසාද දන්නේ නැහැ. මට සෑහෙන්න අමාරු වුණා. ඇවිදගෙන යන්න උනත් පුදුම රසණයක් තමයි තිබ්බේ. ඉතින් කොහොමත් කතරගම කියන්නේ ඉතින් ගොඩක් රස්නේ පැත්තක්නේ. මේ වෙද්දි හරිනම් එහෙට වහින කාලේ ඒත් මේ වෙද්දිත් තාම එහෙට වැස්ස පටන් අරන් නැහැ කියලා තමයි කිව්වේ.
ඉතින් මේ තියෙන්නේ කිරිවෙහෙර වැඳ ගන්න යන පාර. ඉතින් අපි මෙතනින් ගත්තා මල්, හඳුන්කුරු, පහන්. හැබැයි ඉතින් එතන ඉන්න කට්ටියගෙන් අපි කාගෙන් ගන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් මල් විකුණන අය ගොඩක් ඉන්නවානේ. ඉතින් මේ විදිහට අපි පහන් පත්තු කරලා මේ ඉන්නේ මෙන්න මෙයා තමයි අපිට හම්බෙච්ච මරුම යාළුවා. බලන්නකො එයා කරන වැඩේ. ඊට පස්සේ ඉතින් අපි මේ විදිහට කිරිවෙහෙර වැඳගෙන යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට අපේ වැඩ ටික කරගන්න තිබ්බේ හරිම පොඩි කාලයක්. ඉතින් පොඩි කාලයක් වුණත් අපි වැඩ ටික අපි හරි වෙලාවෙදී ලස්සනට ඉවර කරගත්තා. ඉතින් දැන් මේ හදන්නේ ගෙදර යන්න. මේ වගේ ගොඩක් පායන පැතිවල අපි අහලා තියෙනවා කොමඩු වගේ දේවල් රසයි කියලා. ඉතින් අපි යන අතරමඟ මෙන්න මෙතනින් නැවැත්තුවා ගන්න. හැබැයි ඉතින් කියන්න තියෙන නරකම දේ තමයි ඉස්සර තරම් දැන් මේවත් රස නැහැ. මම දන්නේ නැහැ ඇයි කියන්න. හැබැයි ඉතින් අවාසනාවකට හරි ඉස්සර වගේ රස කොමඩු ගෙඩියක් කන්න තැන් දැන් හරියට අඩුයි. ඊට පස්සේ වැව් මාළු ක්‍රේවිං එකක් අපි හැමෝටම තිබ්බා. හැබැයි ඇවිල්ලා කිසිම කඩේක අපිට ඒක හොයාගන්න හම්බුන්නේ නැහැ. අන්තිමට මෙන්න මෙතනින් කාලා අපි මේ ආයෙත් යන්න තමයි හදන්නේ. යන අතරමඟ අපි මේ යන පාරේ අපිට හුම්මානේ කියන ප්ලේස් එකත් බලාගෙන යන්න පුළුවන් නිසා අපි හිතුවා ඒකත් බලාගෙනම අපු එකේ ගෙදර යනවා කියලා. ඉතින් මානේ බලන්න ගියපු ගොඩක් කට්ටිය දන්නව ඇති. එතන නම් මාරම ලස්සනයි. අපි ඒ වෙලාවෙ එතනට යද්දි පොඩියට වැස්ස පටන් අරන් තිබ්බේ. ඉතින් අපි එතනට ගිහිල්ලා ටිකට් අරගෙන තමයි ගියේ. එතනට යන හැමෝටම පොඩි ටිකට් එකක් ගන්න වෙනවා. ඉතින් ඒකත් අරගෙන අපි මේ හිමින් එතනට තමයි යන්නේ. දැන් නම් හොඳටම වැස්ස වැඩි කරලා තියෙන්නේ. අපි ගොඩක් ඇතුළට එද්දී හොඳටම වැස්ස වැඩි. ඉතින් ඒත් අපිට ආයි හැරෙන්න බැරි නිසා අපි කොහොම හරි එතන බලන් ඉඳලා ආවා. ඔයාලට මගේ ඊළඟ TikTok එකෙන් බලා ගන්න පුළුවන් පොඩි වීඩියෝ කෑල්ලක් තියෙනවා. අපි එතන ඉඳලා දැකපු දේ. පේනවනේ මේක නම් ඇස් දෙකටම දකින්නම ඕන දෙයක්. ඉතින් අපේ ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියනවා කියලා දැනෙද්දී ඒක මාරම විදිහට හිතට දැනෙන සතුටක්. ඉතින් ලංකාවේ තව මේ වගේ නම් කොච්චර ලස්සන තැන් තියනවාද? ලංකාවට විසිට් කරන ඕනම කෙනෙක්ට යන්න තියෙන ලස්සනම තැන් වලින් එකක් කියලා හිතනවා මම මෙතන. ඉතින් හයියෙන් වැහැපු නිසා අපිට ගොඩක් වෙලා එතන ඉන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ අපි පල්ලෙහාට ඇවිල්ලා උණුමනු කෝපි එකක් බිව්වා. ඉතින් මේ වෙලාව නම් ඇත්තටම මතක් වෙද්දිත් මරු හයියෙන් වහිද්දි මේ වගේ උණුමනු කෝපි කෝප්පයක් තෙමිලා ඉඳගෙන බොනවා කියන්නේ ඒක නම් මට මාරම හැපි. මං ආසම දෙයක්. ඉතින් අපි කොච්චර කට්ට කෑවත් මොන දේ කරන්න ගියත් අපිට ඒකෙන් සතුටක් ලබනවා නම් මං හිතන්නේ ඒක තමයි අපිට වැදගත්ම දේ. කොහොම හරි ඉතින් අපි මේ විදියට ගෙදර යන්න පිටත් වුණා. අන්තිමේදී අපි හිතුවේවත් නැති කැලෑ පාරකට වාහනේ දාගෙන ඔන්න ඔය විදියට හිමින් පාරේ එන්න වුණා. මං හිතන්නේ අපිට ඉතින් කට්ටියත් එක්ක එද්දී මේ වගේ පාරවල් වල එන එකත් ඒක මාරු ජොලි වැඩක්. කොහොම හරි ඉතින් එදා දවසේ අපි ලස්සනට වැඩ ටික ඉවර කරගෙන එදා දවසේ ලස්සන මෙමරිස් ටිකකුත් එකතු කරගෙන අපි ඉතින් ගෙදර ගියා. ඉතින් මේ විදිහට මගේ vlog එක ඉවර වෙනවා. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගෙන යන්න. Thanks for watching. Bye bye.